අද දවසේ කැන්ඩල් එක වෙළඳාම් කරන්න වැඩිපුරම සම්භාවිතාවයක් තියෙන්නේ ඉහළටද එහෙම නැත්නම් පහළටද? සරලවම කිව්වොත් ඩේලි බයාස් එක හොයාගන්න පහසුම ක්‍රමයක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. විශේෂයෙන්ම මෙතනදී අපි අවධානය යොමු කරන්නේ ඩේලි ස්විං හයි සහ ඩේලි ස්විං ලෝ වලට. ඕනතරම් ප්‍රයිස් චාර්ට් වල දකින්න ලැබෙන නමුත් බහුතරයක්ම නොසලකා හරින මාකට් ස්ට්‍රක්චර් එකේ බලවත්ම අවි දෙක තමයි මේ ස්විං හයි සහ ස්විං ලෝ කියන්නේ. ඩේලි කැන්ඩල් තුනක් එකතු වෙලා හැදෙන ස්විං හයි සහ ස්විං ලෝ වල ඇති වැදගත්කම තමයි ඉහළට ගිය වෙළඳපළක් නැවත පණ ගහන්නේ කොහොමද වගේම පහළට වැටුණු වෙළඳපළක් නැවත කඩා වැටීම සිදුවන්නේ කොහොමද කියන දේ ගැන සන්දර්භයක් ලබා දෙන නිසායි. හරි අපි බලමු ස්විං හයි සහ ස්විං ලෝ පාවිච්චි කරලා කොහොමද අද දවසේ කැන්ඩල් එක වෙළඳාම් කරන්න බලාපොරොත්තු වෙන දිශාව හඳුනාගන්නේ කියලා. පළවෙනියටම අපි කතා කරන්නේ බුලිෂ් මාකට් එකකදී මේවා පාවිච්චි කරන ආකාරය. මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ ස්විං ලෝ එක. ස්විං ලෝ එකෙන් තමයි බුලිෂ් මාකට් එකේදී අපි වැඩ ගන්නේ. මෙතනදී අපි මාකට් ප්‍රයිස් එක ෂෝට් ටර්ම් හයි එකක් බිඳලා ඉහළ ගිහින් නැවත රීට්‍රේස්මන්ට් එකක් ගන්නවා දකින්න ඕන. අන්නේ රීට්‍රේස්මන්ට් එකේදී ඩේලි කැන්ඩල් තුනක් එකතු වෙලා ස්විං ලෝ එකක් මේ ආකාරයෙන් නිර්මාණය කරනවද කියලා බලන්න ඕන. මෙතනදී බිඳින්න බැරි නීතියක් තියෙනවා. ඒ තමයි ප්‍රයිස් එක මේ නිර්මාණය කරන ස්විං ලෝ එක ප්‍රීවියස් ස්විං ලෝ එකකට වඩා පහළින් ගමන් කරන්න බෑ. ඒ කියන්නේ මේ අලුතින් හදන ස්විං ලෝ එක හයර් ලෝ එකක් වෙන්න ඕන. ඒක තමයි බුලිෂ් මාකට් ස්ට්‍රක්චර් එක. රයිට්. ඊට පස්සේ අපි බලන්නේ මේ හදපු ස්විං ලෝ එකේ තියෙන තර්ඩ් කැන්ඩල් එක. මේ කැන්ඩල් එකට ඉහළින් මාකට් ප්‍රයිස් එක ගමන් කරන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. නැවත මාකට් එක පණ ගන්වන්න හදනවා කියලා අපි තහවුරු කරගන්නේ මේ තර්ඩ් කැන්ඩල් එකට ඉහළින් මිල ගමන් කරාට පස්සේ. ඒ කියන්නේ ස්විං ලෝ එකෙන් පස්සේ හැදෙන හතරවෙනි දවසේ කැන්ඩල් එකෙන් අපිට පුළුවන් ලෝන් ට්‍රේඩ් එකකට පසුබිම සකස් කරගන්න. හතරවෙනි දවසේ කැන්ඩල් එකේ ඕපනින් ප්‍රයිස් එකට පහළින් අපිට පුළුවන් ලෝන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් කරගන්න. අපි ස්ටොප් ලොස් එක ප්ලේස් කරන්නේ ස්විං ලෝ එකේ පහළ මගේට. එතකොට ප්‍රොෆිට් කලෙක්ට් කරන්නේ ප්‍රයිස් එක අප් වෙනකොට බ්‍රේක් කරන ෂෝට් ටර්ම් හයිස් වලට උඩින්. අවසාන වශයෙන් ඉහළින්ම තියෙන බයි සයිඩ් ලික්විඩිටි පූල් එකෙන් අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ලාභය වෙන් කරගෙන ලෝන් ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න. හරි අපි ඒ කතා කරේ බුලිෂ් මාකට් එකකදී ස්විං ලෝ භාවිතා කරලා සාර්ථකව වෙළඳාමක් සිද්ධ කරන ආකාරය ගැන. ඊළඟට අපි බලමු බෙයාරිෂ් මාකට් එකකදී කොහොමද ස්විං හයි භාවිතා කරලා ෂෝට් ට්‍රේඩ් එකක් නිවැරදිව ප්ලෑන් කරන ආකාරය. මෙතනදී අපි බලන්නේ ප්‍රයිස් එක ෂෝට් ටර්ම් ලෝ එකකට පහළින් ගමන් කරලා නැවත ගන්න රීට්‍රේස්මන්ට් එකේදී ස්විං හයි එකක් නිර්මාණය කරනවද කියලා. ඒ කියන්නේ ඩේලි කැන්ඩල් තුනක් එකතු වෙලා හදන ස්විං හයි එකක්. මෙතනදිත් අර කැඩෙන්න බැරි නීතිය ගැන මතක තියාගන්න ඕන. මේ හදන ස්විං හයි එක ප්‍රීවියස් ස්විං හයි එකකට වඩා ඉහළින් ගමන් කරන්න බෑ. ඒ විදිහට ස්විං හයි එක නිර්මාණය වුණාට පස්සේ ස්විං හයි එකේ තර්ඩ් කැන්ඩල් එකට පහළින් ඊළඟ වෙළඳාම අපි බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි හතරවෙනි දවසේ කැන්ඩල් එක ඕපන් වෙනකම් ඉන්න ඕන. ඕපනින් ප්‍රයිස් එකට ඉහළින් ගමන් කරනකොට අපි ෂෝට් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් කරගන්නවා. ස්ටොප් ලොස් එක ප්ලේස් කරන්නේ ස්විං හයි එකේ ඉහළ මගේට. ප්‍රයිස් එක සෙල් වෙන්න ගන්නකොට බිඳලා දාන ෂෝට් ටර්ම් ලෝස් වලට පහළින් කොටස් වශයෙන් ප්‍රොෆිට් එක කලෙක්ට් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් සෙල් සයිඩ් ලික්විඩිටි පූල් එකට ප්‍රයිස් එක ගමන් කළාට පස්සේ සම්පූර්ණයෙන්ම ලාභය වෙන් කරගෙන අපි ෂෝට් ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න ඕන.